ඔයාලා දන්නවනේ තේරවිලි වල වර්ග තියෙනවා කියලා. ඒ තමයි සරල තේරවිලි, තුන් තේරවිලි, පද පෙරලි, තේරවිලි කවි. ඉතින් මං අදාවේ මේ තේරවිලි වර්ග වලින් එක් වර්ගයක් වන තුන් තේරවිලි අරගෙන ඔයාලා එක්ක ගේම් එකක් කරන්නයි. තුන් තේරවිලි කියන්නේ පියවර 3කින් විසඳා අවසන් පිළිතුර ලබා ගන්නා තේරවිලි වලටයි. ඔයාලට මේ ගේම් එකේදී කරන්න තියෙන්නේ මම තේරවිල්ලක් කියනවා. ඔයා ඒක හදලා තත්පර 10කදී ඔයා හරි උත්තරය කිව්වොත් මං ඔයාට ලකුණු 5ක් දෙනවා. ඉතින් ඔක්කොම තේරවිලි 20ක් මගේ ළඟ තියෙනවා. ඒ කියන්නේ ලකුණු 100ක්. ඔන්න එහෙනම් හොර කරන්න බෑ. තේරවිලි ටික ඉවර වෙද්දී ඔයා ලකුණු කීයක් ගත්තද කියලා කමෙන්ට් කරලා අපිට කියන්න ඕනේ. ඔන්න එහෙනම් මම දැන් තේරවිලි තරඟය පටන් ගන්නවා. අංක 1 ගොහොරු වේල්ල. ගොහොරු නම් මඩ, වේල්ල නම් කණ්ඩිය, මඩ කණ්ඩිය කඩමණ්ඩිය. අංක 2 ගජනාලය. ගජ නම් ඇත්, නාලය නම් බටය, ඇත් බටය බත් ඇටය. අංක 3 බුදු කුස්සිය. බුදු නම් මුනි, කුස්සිය නම් පැල, මුනි පැල පැණි මුල. අංක 4 රේප වතුර. රේප නම් කොම්බු, වතුර නම් ජලය, කොම්බු ජලය ජම්බු කොළය. අංක 5 කෙලවර හපහපා. කෙලවර නම් කොන, හපහපා නම් කකා, කොන කකා කන කොකා. අංක 6 මහත්තයා වහලේ. මහත්තයා නම් සර්, වහලේ නම් ඵලය, සර් ඵලය පාර්සලය. අංක 7 රැකවල් පැසුනේ. රැකවල් නම් මුර, පැසුනේ නම් ඉදුනේ, මුර ඉදුනේ ඉර මුදුනේ. අංක 8 වස මැසි. වස නම් වහ, මැසි නම් මැස්ස, වහ මැස්ස මහ වැස්ස. අංක 9 උදරයේ අසිපත්. උදරය නම් බඩේ, අසිපත් නම් කඩුව, බඩේ කඩුව කඩේ බඩුව. අංක 10 කාරිය බලන්. කාරිය නම් වැඩ, බලන් නම් බල, වැඩ බල බඩ වෙල. අංක 11 පිළිකුල් කකුල. පිළිකුල් නම් ජරා, කකුල නම් පය, ජරා පය පරාජය. අංක 12 පවතින පුත්‍රයා.
පවතින නම් පවත්. පුත්‍රයා නම් පුත්. පවත් පුත් පුවත් පත්. අංක 13. පෝකි කටුවා. කෝකි නම් කුක්. කටුවා නම් කට්ටා. කුක් කට්ටා කක්කුට්ටා. අංක 14. සරුංගල් නූල. සරුංගල් නම් කයිට්. නූල නම් ලණුව. කයිට් ලණුව ලයිට් කණුව. අංක 15. රත්තරන් වට. රත්තරන් නම් රන්. වට නම් ගෝල. රන් ගෝල ගොන් රාල. අංක 16. වගරිද්මය. වග නම් කරුණ. රිද්මය නම් තාලය. කරුණ තාලය තරුණ කාලය. අංක 17. අහුර අහුර නම් පිඩ. නම් බස්සා. පිඩ බස්සා බඩ පිස්සා. අංක 18. වගේ වෙල. වගේ නම් වැනි. වෙල නම් වෙල්. වැනි වෙල් වෙනි වැල්. අංක 19. ගව පළුව. ගව නම් ගොන්. පළුව නම් අඩ. ගොන් අඩ අංගොඩ. අංක 20. අප්‍රේල් එපිට. අප්‍රේල් නම් බග්. එපිට නම් දුර. බග් දුර දුප්පර. ඔන්න දැන් ලකුණු කීයක් ගත්තද කියලා ඔයා කමෙන්ට් කරන්න ඕනේ. තේරවිලි කියලා කියන්නේ අපේ ජන ජීවිතය හා බැඳුණු ඉතාමත් රසවත් සාහිත්‍යාංගයක්නේ. ඉතින් අපි තේරවිලි වල ඉතිහාසය ගැනයි තේරවිලි වර්ගවලට අයත් සරල තේරවිලි ගැනයි කලින් වීඩියෝ එකකින් ගෙනාවා. අමතක නොකර ඒ වීඩියෝ එකත් නරඹලා අපේ සාහිත්‍යයේ තේරවිලි ඉතිහාසය ගැන දැනුවත් වෙන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා.